ටිප්පක පාන්දරින් පඳුරද්දා දෙවුන් දොරින් සුන්දර පාත රති කොහොම කස්තුරි වම්මා මම හිතන්නේ දේශපාලඥයෙක්ද? ඔව් මේ පාර ප්‍රාදේශ සභාවට ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මමත් ඉල්ලුම් කරනවා අයියේ. අනේ නිකන් යන්න මාත්‍රෝ යන්නේ ඈ කන්දත් නෑ බොන්නත් නෑ ඈ ලෙඩක් දුකක් අසනීපයක් වෙච්චලාට බොන්න අරක් ගුටියක් තියනවද? තියනවා ගණන් ඈ වේදනාව කතා කරන්නේ මේක කාලා තියන්නේ නාන වේදනාව කතා කරන්නේ අයියේ ඔය කන බොන ප්‍රශ්න වල විසඳුම් දෙන්න තමා මම මේ පාර ප්‍රාදේශ සභාවට ඉල්ලන්නේ. එහෙම දිනලා විසඳුම් දෙනකන් මම ඔබතුමාට తాවකාලික විසඳුමක් ලබා දෙන්නම් දැන්. ඔයාලා ඉන්න රස්සය අයියේ මේ සල්ලි තියාගෙන ගන්න භාගයක්. දුකලස්ත රත්තරන් චවුල හදුනක් දිනවා දැන් මට කටට දැන් මේ අදාළ දවසේ මම ඔබතුමාට දැනුවත් කරන්න අනිවාර්යෙන්ම. අනිවාර්ය කියනවනේ. අනිවාර්යෙන්ම. එහෙනම් ජය වේවා. එහෙනම් ජය වේවා. දවිලිස්සු දුක දැන්න හදොත් තියෙන රත්තරන් මිනිස්සෙක් ආදරේ ගොවි මහත්තයෝ අනේ මහත්තයෝ මම බැලුවා මොකෝ පරක්කු කියලා. මහත්තයෝ දාගන්න. වඳුර 12යි, රිලව් 8 දෙනයි, ඉත්තෑව දෙන්නයි, මූ 4 දෙනයි. එතකොට මහත්තයෝ මදුරුව 12යි. 13යි මහත්තයෝ. තව මහත්තයෝ පොළඟයි. හොලඟයි. ඔව් ඔය මහත්තයෝ ඔය පාගන් ඉන්න පොල් පිට තියෙන්නේ. ඔව් ඕක අස්සටනේ දැන් රිංගුවේ. මහත්තයෝ ඔය පළු ගහ පැත්තට දුවන්න එපා. උතන තනි අලියා හිටියා. මහත්තයෝ කවුද ඔබතුමන්ලා? මහත්මයා අපි ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මේ පාර ප්‍රාදේශ සභාවට මම තරගවදිනවා. කතා කරන්න එපා මහත්තයෝ. දේශපාලනය ගැන නම් අපේ කිසිම උනන්දුවක් නැහැ. අපි කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට නැහැ. මහත්මයාලා ඉතින් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා දන්නේ නැතුවනේ ඔහොම කතා කරන්නේ. උතුම් ආර්ථික ප්‍රතිපත්ති ගොඩන්නේ මහත්තයෝ මේකේ තියෙන්නේ. ඔබතුමන්ලා මේක පැහැදිලි කරලා දෙනකන් අපි හැමෝම අන්ධය වගේ හිටියේ. බලන්න එපැයි දැනුම. මහත්තයා බය වෙන්න එපා. මේ පාර ඡන්දේ මහත්තයාටමයි.